ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ crime investigation thriller category වලට අයත් වෙන අසලු කියන තෙලුගු movie එක. මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. මහාචාර්යවරයෙක් එයාගේ ළමයින්ට Zoom class එකක් කරන අතරතුර එයාගේ ගෙදරට ඇතුළු වෙන ඝාතකයෙක් මේ මහාචාර්යවරයාට පිහියෙන් ඇරලා ඝාතනය කරනවා. ඉතින් සජීවීවම මෙන්න මේ ඝාතනය සිද්ධ වුණත් අපරාධ ස්ථානයේ පරීක්ෂා කරන පොලිසියට ඇඟිලි සලකුණක් හෝ වෙනත් කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බාර වෙන්නේ CID ඔෆිසර් රංජිත් ඇතුළු කණ්ඩායමට. රංජිත් මෙතනට ඇවිත් හැම දෙයක්ම පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී CCTV වලින් රංජිත් දකිනවා මේ ඝාතනය සිද්ධ වුණු දවසේම මේ ගෙදරට 4 දෙනෙක් ඇවිල්ලා ගිහින් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ නිසාම මේ 4 දෙනාම අඳුනගෙන වෙනවෙන්ම ප්‍රශ්න කරන්න ගෙන්නවන රංජිත්ට මේ අය කියන්නේ වෙනස්ම කතා හතරක්. ඉතින් කොහොම වුණත් මෙන්න මේ ප්‍රශ්න කිරීම වලදී රංජිත්ට ලොකු සහායක් ලබා දෙන්නේ මේ විය ගියපු ප්‍රොෆෙසර්ගේ ඇසිස්ටන්ට් විදියට හිටපු වන්දනා කියන අපරාධ විද්‍යාඥවරිය. ඉතින් සාමාන්‍ය මිනිමෙරුමක් විදියට මෙන්න මේක පෙනුනත් මේ මිනිමෙරුම තුර සැඟවිලා ලොකු කතාවක් තියෙනවා. ඉතින් අන්න ඒක ටිකෙන් ටික ලියාගෙන යන්න රංජිත්ට පුළුවන් වෙයිද? ඒ වගේම මේ ඝාතකයා කිසිම සාක්ෂියක්වත් ඇඟිලි සලකුණක්වත් ඉතිරි නොවෙන්න තරම් දක්ෂ ලෙස මේක කරේ කොහොමද? එහෙනම් ආරාධනා කරනවා මේ මිනිමෙරුවේ අභිලාෂ කොහොම විසඳෙයිද කියලා බලන්න අවසානයේ වෙන තෙක්ම රංජිත් සිට පෙන්වන්නේ රංජිත්ගේ නිවස. ඒ නිවසේ ඉන්නේ රංජිත්ගේ පුතා සහ රංජිත්ගේ අම්මා. කොහොම නමුත් රංජිත්ගේ බිරිඳ නැහැ. රංජිත්ගේ පුතාව බලාගන්නේ ඔහුගේ මෙන්න මේ වයසක අම්මා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි මේ වෙලාවේ රංජිත්ට CID එකෙන් කෝල් එකක් එන්නේ. මේ විදිහට රංජිත්ගේ ඇසිස්ටන්ට් කෝල් කරලා කියන්නේ ප්‍රොෆෙසර්ගේ මිනිමෙරුව ගැන. ඒ වගේම මෙන්න මේ නඩුව විසඳන්න බාන වෙලා තියෙන්නේ Tamanට කියලා රංජිත් දැනගන්නවා. ඊට පස්සේ රංජිත් කෙලින්ම යන්නේ ප්‍රොෆෙසර්ගේ ගෙදරට. ඒ යන වෙලාවෙත් ප්‍රොෆෙසර්ගේ ගෙදර මානසිරුර ඒ තිබුණ විදියටම පුටුවක් උඩ තියෙනවා. ඒ ළඟම මෙන්න මේ මිනිමරුමට යොදාගත්ත පීයක් තියෙනවා රංජිත් අගෙනවා. ඊළඟට රංජිත් එදා ඉන්න CID නිලධාරියෙක්ගෙන් අහන්නේ මෙන්න මේ වෙද්දි මොකක්ම හරි සාක්ෂියක් ලැබුණද කියලා. ඒ වෙලාවේ මේ නිලධාරියා කියන්නේ හැමතැනම හොඳින් පරීක්ෂා කරා. ඒ වුණත් කිසිම හෝඩුවාවක් අපිට ලැබුණේ නැහැ කියලා. අඩුම තරමේ ඇඟිලි සලකුණක් ලේ හෝ වෙන කිසිම DNA සාධකයක්වත් අපිට ලැබුණේ නැහැ කියලා. ඒත් එක්කම තමයි ඔහු කියන්නේ මෙන්න මේ මිනිමරුවා මේ මර්ඩරයට දීලා තියෙන්නේ හොඳ ප්ලෑන් එකක් පිට කියලා. කොහොම හරි මෙන්න මෙයා නිවසට ඇතුල් වෙලා තියෙන්නේ දොරවල් ජනෙන් කඩලා දාලා නෙමෙයි. ඒ වෙලාවේ රංජිත් අහනවා මෙයාගේ පවුලේ අය කවුරුවත් නැද්ද? ඉන්නවනම් එයාලා කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ කියලා. අන්න එතකොටම තමයි අපේ කතාවේ ප්‍රධාන කාන්තා චරිත වෙන වන්දනා මෙතනට එන්නේ. ඉතින් කොහොම හරි වන්දනා මෙන්න මේ නිවස ඉස්සරහා ඉන්නවා දැකලා රංජිත් ඇයගෙන් අහනවා ඇයි මෙතන ඉන්නේ කියලා. ඒ වෙලාවේ වන්දනා කියනවා මගේ නම වන්දනා. මම වෛද්‍යවරියක් කියලා. රංජිත් ඇයගෙන් මෙන්න මේ වෙලාවේ අහනවා ප්‍රොෆෙසර් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? ඌව දන්නේ කොහොමද කියලා. එතකොට වන්දනා කියන්නේ මම අවුරුදු 3ක් තිස්සේ ඔහුගේ ඇසිස්ටන්ට් විදියට වැඩ කළා. පෞද්ගලික දෙයක් වුණත් වෘත්තීයම දෙයක් වුණත් ඌ මගෙන් තමයි උදව් ගත්තේ කියලා. ඒරන් ප්‍රොෆෙසර් ගැන හොඳටම දන්න කෙනා ඔයා වෙන්න ඕන. ප්‍රොෆෙසර්ට කවුරු හරි ඔයා දන්න තරමින් හතුරු හිටියද කියලා මෙන්න මේ වෙලාවේ රංජිත් අහනවා. මේ වෙලාවේ ඇය කියනවා ඔහුට හතුරු හිටියේ නැහැ. හරිම අවංක විදිහට ජීවත් වෙච්ච කෙනෙක් කියලා. ඊළඟට රංජිත් ඇයගෙන් අහන්නේ ඔහුගේ පවුලේ අය සහ කොහෙද ඉන්නේ? ඇය මොනවද කරන්නේ කියලා. මේ වෙලාවේ වන්දනා කියනවා ප්‍රොෆෙසර්ගේ බිරිඳ වසර ගණනකට කලින් මිය ගින් තියෙනවා. ඔහුට පුතෙකුත් ඉන්නවා කියලා. ඉතින් ප්‍රොෆෙසර් ඔහුගෙන් ඈත් වෙලා ජීවත් වෙලා ඉන්න නිසා ඔහුගේ වැඩි විස්තරයක් නම් දන්නේ නැහැ කියලා තමයි වන්දනා කියන්නේ. මෙන්න මේ වෙලාවේ රංජිත් වන්දනාගෙන් අහනවා ඇය අවසාන වතාවට ප්‍රොෆෙසර්ව දැක්කේ කවද්ද කියලා. ඉතින් වන්දනා නම් කියන්නේ මිනිමරුමට කලින් දවසේ ඔහුගේ අලුත් දුරදර්ශනයේ GPS ඇප් එක හදලා දෙන්න එහාට ගියා. ඒ වෙලේ තමයි ඇය අන්තිමටම ප්‍රොෆෙසර්ව දැක්කේ කියලා. මේ වෙලාවේ තමයි රංජිත් ඒ කීප දුරකථනය වන්දනාට දීලා කියන්නේ මේකේ පාස්වර්ඩ් එක දන්න ඕන මේක අන්ලොක් කරලා දෙන්න කියලා. ඒත් කොහොම හරි වන්දනා මෙන්න මේකේ පාස්වර්ඩ් එක ගැහුවත් මේ ෆෝන් එක අන්ලොක් වෙන්නේ නැහැ. ඉතින් ඇය කියනවා ප්‍රොෆෙසර් පාස්වර්ඩ් එක මාරු කරලා කියලා. රංජිත් ඒ වෙලාවේ කියනවා ඒකට කමක් නැහැ. මගේ කණ්ඩායම ඒක ගැන බලාගනී කියලා. ඊළඟ රංජිත් වන්දනාට කියනවා ඔහුට ඇයගෙන් උදව් ඕන කියලා. ප්‍රොෆෙසර්ගේ බටේ හිටපු අයගෙන් ප්‍රොෆෙසර් ගැන හොඳටම දන්නේ වන්දනා. ඒ නිසා පැය 24ක් යනකම් ඔහු සමග ඉඳලා ඔහුට උදව් කරන්න කියලා තමයි මෙන්න මේ වෙලාවේ රංජිත් කියන්නේ. ඒත් වන්දනා මේ වෙලාවේ කියනවා ඇයට හදිසි වැඩකට අද රෑ කර්ණෝපදේශයට යන්න වෙලා තියෙනවා කියලා. ඒත් රංජිත් ඇයගෙන් ඒ ඉල්ලීම ආයමත් කරලා ඇයට කියනවා අද ඔහුට උදව් කරලා එට ඇයගේ ගමන යන්න කියලා. මේ අතරේ අපිට පෙන්නනවා හරිම කලබලෙන් ගැහැණු ළමයෙක්ව රෝහලට ඇතුළත් කරනවා. මේ ගැහැණු ළමයට දැනටමත් සිහිය නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ රංජිත් ප්‍රොෆෙසර්ගේ ගෙදර CCTV පරීක්ෂා කරන විදිය. මෙතන මේවා පරීක්ෂා කරද්දී රංජිත් දකිනවා මේ ඝාතනය සිද්ධ වෙච්ච දවසේ උදේ පැයෙන් පැයට වගේ පුද්ගලයන් 4 දෙනෙක් ඇවිත් යනවා. මෙන්න මේක ගැන රංජිත්ට ලොකු සැකයක් ඇති වෙනවා. CCTV දර්ශනවල ඊළඟට පෙන්වන්නේ වන්දනාව. ඇය ප්‍රොෆෙසර්ගේ නිවසට ගිහින් විනාඩි 15කින් වගේ ආයෙමත් පිටත් වෙලා යනවා. ඊළඟට තමයි සැක සහිත කෙනෙක් ප්‍රොෆෙසර්ගේ නිවසට එන්නේ. සම්පූර්ණ කණු ඇඳුමක් ඇඳගෙන ඉන්න ඔහු නිවසට ඇතුල් වෙලා විනාඩි 4ක් විතර ඉඳලා නැවත එළියට එනවා. ඊට පස්සේ රංජිත් ඇසිස්ටන්ට් කියනවා ප්‍රොෆෙසර්ගේ ෆෝන් එකෙන් ගත්ත තොරතුරු බලන්න කියලා. කොහොමහරි රංජිත්ගේ කණ්ඩායම කෙනෙක් කියන්නේ ප්‍රොෆෙසර්ගේ දුරකථනයට ඇමතුම් ඇවිල්ලා නැහැ. නමුත් ඔහු යවුවට පස්සේ ඩිලීට් කරලා දාපු මැසේජ් ටික ආපහු රිකවරි කරගත්තා කියලා.
ඉතින් කොහොම හරි මෙන්න මේ මැසේජ් වල තියෙන්නේ ඔහු හම්බ වෙන්න එන්න කියලා 4 දිනෙත් යපු මැසේජ්. මේ මැසේජ් වල ඔහු හමු වෙන්න එන්න කියපු වෙලාවත් ප්‍රොෆෙසර්ගේ ගෙදරට පුද්ගලයන් 4 දෙනෙක්ගේ වෙලාවත් එක හා සමානයි. ඊට පස්සේ රංජිත් ඇසිස්ටන්ට් උපදෙස් දෙනවා මේ 4 දෙනාව ගෙන්නලා වෙනම ප්‍රශ්න කරන්න කියලා. ඊළඟට රංජිත් වන්දනාගෙන් අහනවා නිවසට ඇතුළු වුණු 4 දෙනාව අඳුරනවද කියලා. ඒ වෙලාවේ වන්දනානම් කියන්නේ මේ අය ටිකක් දැකලා පුරුදු අය. එතනින් ඉස්සෙල්ලම ආපු පිරිම කෙනා ප්‍රොෆෙසර්ගේ පුතා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ රංජිත්ගේ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර්ගේ පුතාව ප්‍රශ්න කරන්න අරන් ඇවිත් තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි ප්‍රොෆෙසර්ගේ පුතා කියන්නේ මගේ තාත්තගේ මරණය ගැන ඔයාලට මාවද සැක කියලා. ඒ වෙලාවේ මෙන්න මේ ඇසිස්ටන්ට් නම් කියන්නේ එහෙම දෙයක් නැහැ. ඔයා සල්සුන් වෙලා ඇත්ත විතරක් කියවන්න කියලා. මේ වෙලාවේ රංජිත් සහ වන්දනා එළියේ ඉඳන් මෙන්න මේ දිහා බලාගෙන තමයි ඉන්නේ. රංජිත් මේ වෙලාවේ වන්දනාගෙන් අහනවා වයිෆුත් නැති වෙලා මෙච්චර ලොකු පුතෙක් ඉද්දි ඔහු එක්ක ජීවත් නොවි ප්‍රොෆෙසර් ඇයි තනියම ජීවත් වෙලා තියෙද්දි කියලා. ඒත් වන්දනා මෙන්න මේ වෙලාවේ කියනවා ප්‍රොෆෙසර්ගේ පවුලේ ඇතුලේ ප්‍රශ්නයක් තිබ්බා. ඒත් මොකද්ද කියලා මං හරියට දන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට රංජිත් ප්‍රොෆෙසර්ගේ පුතාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කොහොම නමුත් රංජිත් මුලින්ම අහන්නේ ඌ ඒ නිවසේට ගියේ ඇයි කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඔහු කියන්නේ ඌට සල්ලි හදිස්සියක් වෙලා තාත්තගේ ඒ කියන්නේ ප්‍රොෆෙසර්ගෙන් ඉල්ල ගන්න ගියා කියලා. ඒ වගේම ඌ මැසේජ් එකක් දාලා සල්ලි ගන්න එන්න කියලා වෙලාවකුත් කිව්වා කියලා තමයි මෙන්න මේ වෙලාවේ ප්‍රොෆෙසර්ගේ පුතා කියන්නේ. ඉතින් අන්නේ කියපු වෙලාවටයි ඔහු ගියේ කියලා මෙන්න මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එතන සිදුවුණු සිදුවීම. ඉතින් ප්‍රොෆෙසර්ගේ පුතා ප්‍රොෆෙසර්ගේ නිවසට ගියපු වෙලාවේ ප්‍රොෆෙසර් ඔහුට බනින්න ගන්නවා මූණටවත් හම්බ වෙන්න එපා කියලා. ඇයි මෙන්න මේ වෙලාවේ ගෙදරට ආවේ කියලා. ඉතින් එතකොට ප්‍රොෆෙසර්ගේ පුතා කියන්නේ මං ආවේ සල්ලි අරගෙන යන්න. ඔයාමයි මට එන්න කියලා මැසේජ් එකක් දාලා තිබුණේ කියලා. අන්න ඒ වෙලාවේ ප්‍රොෆෙසර් නම් කියන්නේ මං තමුසෙන්ට සල්ලි දෙනවා කිව්වේ නැහැ. මගේ ගෙදරින් කරුණා කරලා එළියට යන්න කියලා. ඒත් ප්‍රොෆෙසර්ගේ පුතා ප්‍රොෆෙසර්ගෙන් බැගහපත් වෙලා සල්ලි ඉල්ලනවා. ඉතින් ඔහු කියන්නේ ඔහුගේ පෙම්වතියට අනතුරක් වෙලා ඇගේ ප්‍රතිකාර වලට ලොකු මුදලක් ඕන වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මට සල්ලි ඕන කියලා ප්‍රොෆෙසර්ගෙන් බැගෑපත් වෙලා සල්ලි ඉල්ලන්න පටන් ගන්නවා. ඒත් ප්‍රොෆෙසර් මෙන්න මේ වෙලාව කියන්නේ තමසගේ පෙම්වතිය ජීවත් වුණත් මැරුණත් මට වැඩක් නැහැ. මගේ ගෙදරින් දැම්ම එළියට යන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අහල පහලම තියෙන පිහිය ප්‍රොෆෙසර්ගේ පුතා දකිනවා. ඉතින් තමන්ගේ පියා ඉන්නේ ලොකු තරහයකින් නිසා ඌ ඉක්මනින්ම ගෙදරින් එළියට යනවා. ඉතින් ඊළඟට රංජිත් ප්‍රොෆෙසර්ගේ පුතාගෙන් අහන්නේ ප්‍රොෆෙසර්ගේ එකම පුතා ඔයා වෙලත් ඇයි ප්‍රොෆෙසර් ඔයා එක්ක මෙච්චර තරහක් කියලා. ඉතින් එතනදී ප්‍රොෆෙසර්ගේ පුතා කියන්නේ තාත්තා හැමතිස්සෙම කියන්නේ මං අම්මව මැරුව කියලා. ඒ නිසා එයා මට කැමති නැහැ කියලා. ඉතින් ඒ කියපු දේ රංජිත්ට නොතේරුම හන්ද මෙන්න මේ වෙලාවේ රංජිත් අහන්නේ ඔයාද ඔයාගේ අම්මව මැරුවේ කියලා. ඉතින් එතකොට ප්‍රොෆෙසර්ගේ පුතා අනමින් කියන්නේ ඔව් සර් මං තමයි මගේ අම්මව මැරුවේ කියලා. මං පොඩි කාලේ මගේ අම්මා අසනීප වෙනවා. ඊට පස්සේ ඇය බලාගත් අතේ බලාගෙන කල්පනා කර කර එක තැනට වෙලා හිටියා. ඇයට කොච්චර කතා කළත් ඇය කතා කළේ නැහැ. ඉතින් තාත්තා ගොඩාක් ඩොක්ටර්ස්ලා ගෙන්නලා අම්මව හොඳ කරන්නත් හැදුවා. ඉතින් මම ඒ කාලේ ගොඩාක් පොඩි ළමයි. දවසක් ડોක්ටර් කෙනෙක් ඇවිත් තාත්තට බෙහෙත් දීලා කිව්වා ඒකෙන් පෙති දෙක ගන්න දෙන්න. අම්මට හිමින් සනීප වෙයි කියලා. ඉතින් අන්න ඒ වෙලාවේ මං ඒක අහන් ඉඳලා මම හිතුවා මේ බෙහෙත් බෝතලේම එකපාර දුන්නොත් අම්මා ඉක්මනින්ම නැගිටීවි කියලා. ඉතින් නොතේරුම් කමට මම බෙහෙත් පෙති සේරම දාලා අම්මට ඒක පෙව්වා. ඉතින් අන්න ඒ වෙලාවෙම තාත්තත් එතනට ආවා. ඉතින් ඒ වෙද්දි අම්මා ජීවිතුන් අතර නැහැ කියලා. ඉතින් තාත්තා එදා මට ගොඩාක් ගහලා පැනලා මාව හොස්ටෙල් එකට යවුවා. එදා ඉඳන් මම හැදුවේ තනියම කියලා මෙන්න මේ වෙලාවේ ප්‍රොෆෙසර්ගේ පුතා කියනවා. ඉතින් මෙන්න මේ අතරේ තමයි රංජිත්ගේ ඇසිස්ටන්ට් ඇමතුමක් එන්නේ. ඉතින් රංජිත්ගේ කණ්ඩායමේ කෙනෙක් ඔහුට කතා කරලා කියන්නේ ප්‍රොෆෙසර් මීට මාස දෙකකට කලින් කෝටි 2ක ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා කියලා. ඉතින් ඒ ඉන්ෂුරන්ස් එක ලැබෙන්න ඕන කෙනා විදියට මේ ප්‍රොෆෙසර් නම් කරලා තියෙන්නේ එයාගේ එකම පුතාව. ඉතින් මෙන්න මේ ගැන ප්‍රොෆෙසර්ගේ පුතාගෙන් ඇහුවම ඔහු කියන්නේ ඔහු එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ කියලා. ඉතින් රංජිත් ප්‍රොෆෙසර්ගේ පුතා එකපාරටම අහනවා මේ ඉන්ෂුරන්ස් එක ගන්නද ඔයාගේ තාත්තව මැරුවේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඔහු නම් කියන්නේ ඔහු එහෙම කළේ නැහැ. ඔහු ඔහුගේ පෙම්වතියගේ සැත්කමට අවශ්‍ය සල්ලි ඉල්ල ගන්න විතරයි ඔහු හොයාගෙන ආවේ කියලා. ඉතින් ඊට පස්සේ ඔහුට එළියෙන් ඉන්න කියලා රංජිත් ඇසිස්ටන්ට් කියනවා ප්‍රොෆෙසර්ගේ පුතා ඔය කියන පෙම්වතියගේ කතාව ඇත්තද කියලා පොඩ්ඩක් බොයලා බලන්න කියලා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අර ගන්න පටන් අරන් තිබුණත් ડોක්ටර්ස්ලු පොඩි සැකයක් තිබුණා. ඒ තමයි මෙන්න මේ ගැහැල් ළමයා අනතුරට ලක් වෙන්න කලින් දැකපු මොකක්ම හරි දෙයක් නිසා ලොකු කම්පනයකට පත් වෙලා තියෙනවා කියන එක. ඉතින් අන්නේ සිදුවීම මොකක්ද කියලා හොයාගන්න කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ප්‍රොෆෙසර්ගේ පුතාට CID එකකින් පිටවෙලා යන්න අවසර දෙනවා. ඒත් ඉතින් ඔහුට පිටත් වෙන්න දුන්නත් ඔහු ගැන අවධානයෙන් ඉන්න නිලධාරීන් කීප දෙනෙක්ව පත් කරලා ඔහු එක්ක යවනවා. ඉතින් ඒ වෙලාවේ රංජිත් ඔහුට කියන්නේ යන්න කලින් තාත්තගේ මනසිරුර අඳුනගෙන අස්සානක් දාලා යන්න කියලා. ඉතින් රංජිත් කියපු විදියටම ප්‍රොෆෙසර්ගේ පුතා මෝචරයට යනවා තාත්තගේ මිනිහා හඳුනගන්න. ඉතින් මෙන්න මේ ඉන්නේ මගේ තාත්තා තමයි කියලා එතන ඉන්න සේවකයෙක් දෙන කොළවලට අස්සම් කරනවා. ඉතින් එතනදී ඔහු මෙන්න මේ සේවකයෙන් අහනවා මරණ පරීක්ෂණය ඉවර වෙන්නේ කවද්ද? ඉක්මනටම වාර්තාවක් ලැබෙයිද කියලා. ඒ වුණාට මෙන්න මේ සේවකයා නම් කියන්නේ වෛද්‍යවරු නැති නිසා අද දවසේ ඇතුළත නම් වෙන්නේ නැහැ කියලා.
ඉතින් එහෙම කියලා සේවකයා එතනින් ගියාම ප්‍රොෆෙසර්ගේ පුතා එතන තියෙන වෛද්‍ය ආයුධ කිහිපයක් අරගෙන ප්‍රොෆෙසර්ගේ කටේ තිබුණු රත්තරන් දතක් ගලවලා ගන්නවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ප්‍රොෆෙසර්ගේ නිවසට ඇතුළු වුණු 4 වෙනි පුද්ගලයව CID එකට ගෙන්නලා තියෙනවා. රංජිත් මේ වෙලාවේ ඔහු දිහා බලන් ඉන්න ගමන් වන්දනාගෙන් අහනවා මෙයා ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. වන්දනා ඒ වෙලාවේ කියනවා මේ පුද්ගලයා ඔහුගේ බිරිඳත් එක්ක ප්‍රොෆෙසර්ගේ නිවසේ බලා කියාගෙන බැලකඩමි හිටිය කෙනෙක් කියලා. ඒත් ඉතින් එකපාරටම හේතුවක් නැතුව හදිසියෙම මෙයාගේ බිරිඳ සීදිවි හානි කරගෙන මිය ගියා. ඊට පස්සේ නම් මෙයා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා කියලා තමයි මෙන්න මේ වෙලාවේ වන්දනා කියන්නේ. ඒ විතරක් නෙමෙයි වන්දනා මෙන්න මේ වෙලාවේ කියන්නේ මේ මිනිසයා කොයි වෙලාවකවත් හොඳ සිහියෙන් නම් නෙවෙයි ඉන්නේ කියලා. රංජිත් වෙන්නේ මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නේ අන්න ඒත් එක්කමයි. ඉතින් රංජිත් මුලින්ම ඔහුගෙන් අහන්නේ ප්‍රොෆෙසර්ගේ ගෙදරට යන්න හේතුව මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ පුද්ගලයා එතකොට කියන්නේ සල්ලි අරගෙන යන්න එන්න කියලා මැසේජ් එකක් එවලා තිබ්බ නිසා ගියා කියලා. ඉතින් මෙන්න මේ විදිහට හැමෝම මෙන්න මේ මැසේජ් එකේ කතාව කියද්දි රංජිත් පොඩි සැකයක් එන්න පටන් ගන්නවා. මොකද මේ 4 දෙනාටම එන්න කියලා ප්‍රොෆෙසර් මැසේජ් දෙවලා තියෙනවා. හැබැයි ප්‍රොෆෙසර් හම්බ වෙන්න ගියාම එයා හැම මැසේජ් එකක් එව්වේ නැහැ කියලා මේ 4 දෙනාටම කියලා තියෙනවා. ඉතින් එහෙනම් ඇත්තටම මෙන්න මේ මැසේජ් හතර යවුවේ කවුද කියලාත් රංජිත් කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනාව පිට ඊළඟට රංජිත් ඔහුගෙන් අහන්නේ ඒ විදිහට සල්ලි දෙන්න හේතුව මොකද්ද කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ අතීත කතාව. ඉතින් දවසක් මෙන්න මේ පුද්ගලයා ප්‍රොෆෙසර්ගේ ගෙදරින් පිටට ගිහින් ආයමත් දෙද්දි ඔහු දකිනවා ඔහුගේ බිරිඳ සහ ප්‍රොෆෙසර් බැනදගෙන ඉන්නවා. ඒත් එක්කම ගොඩාක් කේන්දයෙන් එන්න මෙන්න මේ පුද්ගලයා ඔහුගේ බිරිඳට හොඳටම පාර දීලා පාරදීම වයින්ද ගන්නවා. ඒත් ඒ වෙලාවේ ඇයි කියන්නේ තමන් ඔහුට වරදක් කළේ නැහැ කියලා. ඉතින් ප්‍රොෆෙසර් මෙන්න මේ කාන්තාවගේ වීඩියෝ පටයක් අරගෙන ඒක සමාජ මාධ්‍ය වලට දානවා කියලා තර්ජනය කරලා බය කළා තමයි මෙන්න මේ දේ කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒත් එක්කම තමයි මෙන්න මේ පුද්ගලයා ප්‍රොෆෙසර්ව හොයාගෙන ගිහින් ඔහුට දාන්න හදනකොට ප්‍රොෆෙසර් කියනවා ඒ වීඩියෝ එක මම ඩිලීට් කරලා දාන්නම් කියලා. ඉතින් මෙන්න මේ සිදුවීම වෙද්දි ප්‍රොෆෙසර්ගේ ගෙදර වන්දනාත් ඉන්නවා. ඒත් ඇයි ඉන්නේ වෙන වැඩක නිසා ඇයට මේ සිද්ධිය වැඩි ගාණක් යන්නේ නැහැ. දුරකථනයේ අරන් යවෙත් ප්‍රොෆෙසර් ඒ වීඩියෝ එක ඩිලීට් කරනවා කියලාත් අපිට මෙන්න මෙතනදි පෙන්නනවා. ඉතින් මෙන්න මේ සිද්ධියෙන් පස්සේ නිවසට යන මේ පුද්ගලයාට වෙන්නේ නොහික පුතියා. ඉතින් අන්න ඒ තමයි ඌ යද්දි ඔහුගේ බිරිඳ සිවිදිවි හානි කරගෙන මිය ගිහින් ඉන්නවා. ඒක දැකලා ගොඩාක් දුක් වෙන මෙන්න මේ පුද්ගලයා ප්‍රොෆෙසර්ව හොයාගෙන ගිහින් ඔහුට පීයකින් අනින්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ප්‍රොෆෙසර් ඔහුට කියන්නේ ඔයා මාව මැරුවා කියලා ඔයාගේ බිරිඳට පාන එන්නේ නැහැ. මම ඒ වෙනුවට ඔයාට සල්ලි දෙන්නම් කියලා. අන්න ඒත් එක්කම තමයි මෙන්න මේ පුද්ගලයා සල්ලි අරගන්න කැමති වෙන්නේ. ආයමත් අපි අරගෙන එන්නේ කතාවේ වර්තමාන පැත්තට. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ පුද්ගලයා කියන්නේ ඒ විදිහට එයා මට සල්ලි දෙන්න එන්න කිව්ව කියලා හිතාගෙන තමයි ඔහු ඒ ගෙදරට ගියේ කියලා. ඒ වුණත් මම ගෙදරට ගියන් පස්සේ ඔහු කිව්වා මම ඔහුට ඒ වගේ මැසේජ් එකක් දැම්මේ නැහැ කියලා. ඉතින් ඊළඟට රංජිත් කරන්නේ මෙන්න මේ පුද්ගලයාටත් එළියෙන් ඉන්න කියලා මේ ප්‍රශ්න කිරීම අධීක්ෂණය කරපු මනෝවෛද්‍යවරයව ගෙන්නලා අහනවා මේ 4 දෙනාගෙන් කවුරු හරි කෙනෙක් බොරු කිව්වද කියලා. ඒත් මනෝවෛද්‍යවරයා කියන්නේ මෙයාලා බොරු කිව්වා කියලා නම් පේන්නේ නැහැ. එක්ක මෙයාලා හොඳට මේ බොරුව හිතලා පුහුණු වෙලාම ඇවිත් ඉන්න වෙන්නත් පුළුවන් කියලා. එහෙම නැත්නම් මෙයාලා කිසිම කෙනෙක් බොරුවක් නම් මෙතන කිව්වා කියලා මට පේන්නේ නැහැ කියලා තමයි මනෝවෛද්‍යවරයා මෙන්න මෙතනදි කියන්නේ. ඊළඟට මේ පුද්ගලයා 4 දෙනාගේ ඇඟිලි සරකු අරගෙන ආයෙමත් මෙයාලව යවනවා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි වන්දනා මෙතනට ඇවිල්ලා රංජිත්ගෙන් අහන්නේ එදා මම කල් දාපු ගමන මම යන්නද කියලා. මේ වෙලාවේ රංජිත් ඇයට ස්තුති කරලා ඇයට යන්න කියනවා. ඉතින් මේ දර්ශනයෙන් පස්සේ අපිට පෙන්නන්නේ ආයෙත් රෝහලේ ඉන්න තරුණ ගැහැණු ළමයව. ඇයව පරීක්ෂා කරන වෛද්‍යවරිය කාට හරි ඇයගේ තත්ත්වය කියනවා. ඇය හොඳ වෙයි කියන විශ්වාසය අඩුයි. දැනටමත් රෝහලේ බිල ලක්ෂ 3කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක ඔයාලට ගෙවන්න අපහසු නිසා අවයව දන් දීමක් කරන්න කියලා. ඊළඟට තමයි අපිට පෙන්වන්නේ වෛද්‍යවරිය මෙච්චර දවස් මේ ගැහැණු ළමයා ගැන තොරතුරු කිව්වේ කාටද කියලා. ඉතින් ඒ වෙන කාටවත් නෙවෙයි මෙච්චර දවසක් මෙන්න මේ විදිහට විස්තර කියලා තියෙන්නේ වන්දනාට. ඉතින් මේ අනතුරට ලක් වෙලා ඉන්නේ ඇයගේ නංගි. එතනින් පස්සේ අපි ආයෙමත් අතීත කතාවකට අරගෙන යනවා. මේ වන්දනාගේ පවුල ඉන්නේ අම්මයි තාත්තයි නංගි. ඒ නංගිට ගොඩාක් ආදරෙන් ඉඳලා තියෙනවා. ඉතින් නංගිගේ උපන්දිනයට සර්ප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන වන්දනා නිවසට යන්න ඉද්දි ඇයගේ නංගි ඇය ඉන්න නිවසට එනවා. ඒ වෙලාවේ වන්දනා ඉන්නේ එළිය නිසා ඇය කියනවා ඔයා කෙලින්ම ප්‍රොෆෙසර් අංකල්ගේ ගෙදරට යන්න. මම එන්නම් කියලා. ඉතින් වන්දනාගේ නංගි ප්‍රොෆෙසර්ගේ ගෙදරට යනවා. ඉතින් අන්න යනවත් එක්කව තමයි ප්‍රොෆෙසර් ඇයව ඔහුගේ නිවසට පිළිගන්නේ. ඉතින් ඊළඟට වන්දනාගේ නංගි ප්‍රොෆෙසර්ගේ ගෙදර ඉහළ මාලයට යනවා. එතන තියෙන වන්දනාගේ මේසෙ උඩ පොලිස් නිලධාරියෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් ඒක දැකලා වන්දනාගේ නංගි කල්පනා කරනවා. එතකොට ප්‍රොෆෙසර් අහන්නේ මෙයාව අඳුරනවද කියලා. ඒ වෙලාවේ වන්දනාගේ නංගි කියනවා ඔව් මෙයාව දන්නවා. අපේ අක්කා බඳින්න හිටියේ මෙයාව. ඒ ත්‍රස්තවාදී මෙහෙයුමකදී මේ අයියා නැති වුණා කියලා. එතනනි ප්‍රොෆෙසර්ට මතක් වෙනවා වන්දනා ආපු මුල් දවසේ ඇය එක්ක වැරදියට හැසිරෙන්න උත්සාහ කළත් ඇය එකපාරටම පොලිස් නිලධාරියෙක්ගේ ෆොටෝ එකක් මේසෙ උඩ තිබ්බ නිසා තමන් බය වෙලා ඇය ළඟින් ඉවත් වෙච්ච හැටි.
ඉතින් ඊළඟට මෙන්න මේ ප්‍රොෆෙසර් හිතනවා අක්ක අල්ලගන්න බැරි වුණා නම් නංගිව හරි අල්ලගන්න උමනයි කියලා. ඉතින් එහෙම හිතලා ඔහු වන්දනාගේ නංගිව ඔහුගේ නිවසේදීම දූෂණය කරනවා. ඉතින් මෙන්න මේකෙන් උන කම්පැනියට වන්දනාගේ නංගිට සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි ඇයගේ ඔළුවට ලොකු හානියක් වෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් හොඳටම බලන ප්‍රොෆෙසර් කරන්නේ ඉක්මනටම වන්දනාගේ නංගිව සෝෆා එකක් උඩින් තියනවා. එහෙම තියලා සියලුම ඇඟිලි සලකුණු සූක්ෂමව ඉවත් කරනවා. ඒ වගේම කාමරයේ දොරවල් වල පවා තියෙන සියලු සාක්ෂි විනාශ කරන්න මෙන්න මේ මහාචාර්යවරයා කටයුතු කරනවා. ඉතින් අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්යෙක් වුණු මෙයාට මේ දේවල් ඉතාම සූක්ෂමව කරන්න පුළුවන්කමක් තිබුණා. කොහොම වුණත් මෙන්න මේ දේවල් සිද්ධ වෙලා ටික වේලාවක් ගියාට පස්සේ තමයි වන්දනා මෙහෙට එන්නේ. ඉතින් වන්දනා උඩටට්ටුවේ එයාගේ ඔෆිස් රූම් එකේ තිබ්බ කාමරයට ගියාම දකිනවා එයාගේ නංගි සිහිය නැතුව වැටලා ඉන්නවා. ඉතින් මෙන්න මේකත් එක්කම ප්‍රොෆෙසර්ගේ උදව්ව ඇතිව නංගිව වහාම රෝහලකට ඇතුළත් කරන්න වන්දනා කටයුතු කරනවා. ඉතින් මෙන්න මෙතනදී ડોක්ටර් වගේම වන්දනාත් මොකද්ද උනේ කියලා ප්‍රොෆෙසර්ගෙන් අහද්දි ප්‍රොෆෙසර් කියනවා එයා ඇවිත් මාත් එක්ක කතා කරලා උඩටට්ටුවට ගියා මහන්සි කියලා. ඉතින් මමත් බඩ වගේකට බිසි වෙලා පහළ තමයි හිටියේ. ඊට ටික වෙලාවකට පස්සේ වන්දනා ඇවිත් උඩටට්ටුවට ගිහින් කෑ ගහලා කියනකම් මම කිසිම දෙයක් දන්නේ නැහැ කියලා තමයි ප්‍රොෆෙසර් කියන්නේ. ඉතින් අවාසනාවට වගේ වන්දනාගේ නංගිව බේරගන්න බැහැ කියලා ડોක්ටර්ස් කියනවා. ඉතින් අන්න ඒක නිසා ඔයා මේ කොළවලට අස්සම් කරොතින් අපිට හයි කරලා තියෙන මැෂින් ටික අයින් කරන්න පුළුවන් කියලා තමයි ડોක්ටර්ස්ලා මෙන්න මේ වෙලාවේ කියන්නේ. ඉතින් වන්දනාත් හිතේ දුව තිබුණත් එළියගේ වලට අස්සම් කරාට පස්සේ වන්දනාගේ නංගිගේ මැෂින් ටික සේරම ගලවනවා. ඉතින් වන්දනා මෙන්න මේ දිහා ඊටමත් වේදනාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඊළඟට වන්දනාට එයාගේ නංගිගේ දුරකථනයේ තිබිලා ප්‍රොෆෙසර් ඇයට බලහත්කාරකම් කරන්න එන වීඩියෝ එකක් හම්බ වෙනවා. ඉතින් ඒක දකින වන්දනාට ප්‍රොෆෙසර් එක්ක ලොකු කේන්තියක් එනවා. ඉතින් කොහම වුණත් මෙන්න මේ අතරේ CID නිලධාරීන් වන්දනාගේ නංගිගේ දූෂණ කේස් එකත් වෙනම විමර්ශනය කරමින් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී ඇඟිලි සලකුණු පරීක්ෂා කරමින් ඉන්න නිලධාරියා අඳුර ගන්නවා මේ ගැහැණු ළමයව රේප් කරපු කෙනාගේ ඇඟිලි සලකුණු සහ ප්‍රොෆෙසර්ගේ ඇඟිලි සලකුණු ගැලපෙනවා කියලා. මේකත් එක්කම තමයි මේ නිලධාරියා රංජිත්ගේ සහායකයාට කතා කරලා මේ ගැන කියන්නේ. ඉතින් මෙන්න මේකෙන් පුදුම වෙන මේ නිලධාරියා ඉක්මනටම රංජිත්ට කෝල් කරලා කියනවා සර් අපි අර විමර්ශනය කරමින් හිටපු දූෂණයෙන් ලක් කරපු ගැහැණු ළමයව රේප් කරපු කෙනාගේ ඇඟිලි සලකුණු වලට ප්‍රොෆෙසර්ගේ ඇඟිලි සලකුණු සමානයි කියලා තහවුරු වුණා කියලා. මේකත් එක්කම තමයි රංජිත්ට තේරෙන්නේ අපරාධ දෙකක් නෙවෙයි එකිනෙකට සම්බන්ධයි කියලා. මේ නිසාම තමයි රංජිත් මේ දූෂණවල සම්බන්ධ තවතුරු කියන්න කියලා. ඒ වෙලාවේ ඇසිස්ටන්ට් රංජිත්ට කියනවා මේ ගැහැණු ළමයා ඇවිත් තියෙන එයාගේ අක්කෝ මුණ ගැහෙන්න. එයාගේ නම ත්‍රිෂා අසලු කියලා. ඉතින් රංජිත්ගෙන් ආයෙමත් එයාගේ නම අහලා ඔහුට කියන්නේ වන්දනාගේ නමත් අන්තිමට අසලු කියලා කෑල්ලක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ වන්දනාගේ නංගිව රේප් කරලා ඇත්තේ ප්‍රොෆෙසර්. ඒ නිසා වන්දනා ප්‍රොෆෙසර්ව මරන්න නැති කියලා තමයි මෙන්න මේ වෙලාවේ රංජිත් කියන්නේ. ඉතින් එහෙම කියලා ඇසිස්ටන්ට් ඉක්මනටම වන්දනා ඉන්න තැනකට ගිහින් ඇයව ඉක්මනටම අත්අඩංගුවට ගන්න කියලාත් මෙන්න මේ වෙලාවේ රංජිත් කියනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ රංජිත්ගේ ඔෆිසර් වන්දනා ඉන්න මහල් නිවාසයට යද්දි වන්දනා ගෙදරින් පැනගෙන ඉවරයි. ඉතින් මේ ගෙදරට ඇතුල් වෙලා පරීක්ෂා කරන මේ ඔෆිසර්ට මොනවා හරි කරවෙන ගඳක් එන නිසා එයා අවන් එක ඇල්ල බලනවා. අන්න එතකොටම තමයි ඒකේ තිබිලා වන්දනාගේ ෆෝන් එක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් වන්දනා ෆෝන් එක අවන් එකට දාලා කරවෙලා විනාශ යන විදියට සෙට් කළා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මේකත් අරගෙන බලන රංජිත්ට තේරෙනවා වන්දනා හැම පියවරක්ම සූක්ෂමව තියලා තියෙනම කියලා. මොකද රංජිත්ට තවමත් වන්දනා මේක කළා කියන්න සාක්ෂියක් නැහැ. අන්න ඒ නිසාම තමයි රංජිත් මේ ඝාතනය සිද්ධ වුණු දවසේ පැවැත්වුණු Zoom ක්ලාස් එක බලන්නේ. මොකද වන්දනාත් මේකට හිටිය කියලා රංජිත්ට මතක් වෙනවා. ඉතින් මෙන්න මේකෙදි රංජිත් පොඩි සැක සහිත දෙයක් දකිනවා. කොහොම හරි ප්‍රොෆෙසර්ට පිහියෙන් අනිනවත් එක්කම අනිත් ළමයි පුදුම වෙලා කෑ ගැහුවත් වන්දනා ඒ විදියට පොඩ්ඩක් බය වෙලා හැසිරෙන්නේ සිද්ධිය වෙලා අපර කිහිපයකට පස්සේ. මේකත් එක්කම තමයි අපිට ඇත්තටම වන්දනා මෙන්න මේක ප්ලෑන් කරපු විදිය පෙන්වන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ වන්දනාගේ නංගිව රේප් කළේ ප්‍රොෆෙසර් කියලා දැනගත්තම වන්දනාට ඕන වෙනම මෙන්න මේකට පලිගන්න. ඉතින් ඒ නිසා කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව ප්‍රොෆෙසර් එක කතා බහ කරන ගමන් එයාව මරන්න ප්ලෑන් එකක් හදනවා. අන්න ඒ නිසා වන්දනා Zoom ක්ලාස් එකක් අතරතුර ප්‍රොෆෙසර් මරන්න තීරණය කරනවා. ඉතින් ප්‍රොෆෙසර් Zoom ක්ලාස් එක පටන් ගන්න කලින් මීටින් එක ස්ටාර්ට් කරලා සිසුන්ව චෙක් කරලා ඇප්සෙට් කරන වැඩේ කරන්නේ වන්දනා. ඒ නිසා එයාටත් මේ Zoom ක්ලාස් එක ඉවර වෙනකන් ඉන්න වෙනවා. ඉතින් මෙන්න මෙතනදී වන්දනා දවස් කීපයක්ම ප්‍රැක්ටිස් වෙනවා. තමන් ඉන්න ගෙදර ඉඳන් ප්‍රොෆෙසර් ඉන්න ගෙදරට ගිහින් ප්‍රොෆෙසර්ගේ කාමරයට යන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා. ඉතින් එයා ස්ටොප් වොච් එකක කීප පාරක්ම ගිහින් මෙන්න මේ වෙලාව බලලා සටහන් කරගන්නවා. ඊට පස්සේ එයාට ප්‍රොෆෙසර් මරන්න කොච්චර වෙලාවක් යාවිද කියලත් පුහුණු වීම කරන වන්දනා මේ වෙලාවන් දෙකම සටහන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ එයා කරන්නේ වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. එයා Zoom ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නෝ වගේ. එහෙම ඉඳලා ප්‍රොෆෙසර්ගේ ගෙදරට යන විනාඩි ගාන එනකම් ඉඳලා එකපාරටම බය වෙලා වගේ රඟපානවා.
ඉතින් මෙහෙම කරන්නේ මේ වීඩියෝ එක දාලා මෙයා ඇත්තටම ප්‍රොෆෙසර් මරන්න ගියාම හරියට මෙන්න මේ වෙලාවේ මේ රෙකෝඩින් එක ප්ලේ වෙලා එයා බය වෙලා වගේ ඉරියව් පෙන්වන්න ඕන නිසා. හැබැයි ඉතින් තප්පරු කීපයක අතපසුවීම වටහා ගන්න රංජිත් මෙන්න මේ වෙනස අඳුරා ගන්න සමත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ රංජිත් කියන්නේ වන්දනා කලින්ම Zoom meeting එකේ ඉන්න ඕන විදිය සහ සිද්ධිය වෙන්න ඕන දේවල් වීඩියෝ කරලා හරිම වෙලාවට ප්ලේ වෙන්න දාලා ගිහින් ප්‍රොෆෙසර්ව මරන්න නැති කියලා. ඉතින් ඒ වගේම එදාරා කළුවෙන කෙනෙක් ප්‍රොෆෙසර්ට ගෙදරට යන්න ඇත්තෙත් ඇයමයි කියලා රංජිත් කියනවා. ඉතින් ඊළඟ දර්ශිතේදී අපිට පෙන්වන්නේ වන්දනා එයාපෝට් එකේ ඉන්නවා. මේ වෙලාවේදී වන්දනා රටෙන් පිට වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එතනදී ඇයට ඇඟිලි සලකුණු ලබා දෙන්නත් වෙනවා. ඉතින් ඒත් ඇය එකවරම මෙන්න මේකට අකමැති බවක් පෙන්නුවත් ගුවන්තොටුපළේ නිලධාරීන් ඇයට ඉක්මන් කරන්න කියනවා. ඉතින් ඇය ඇඟිලි සලකුණු තිබ්බම නිලධාරීන්ට පෙන්වන්නේ ඇය CID එකකින් හොයමින් ඉන්න කෙනෙක් කියලා. මෙන්න මේ නිසාම තමයි ගුවන්තොටුපළ නිලධාරීන් වන්දනාව අත්අඩංගුවට ගන්නෙ. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ගුවන්තොටුපළ නිලධාරීන් රංජිත්ගේ ඇසිස්ටන්ට් මෙන්න මේ ගැන කියන්නේ. මේ අනුව වහාම ක්‍රියාත්මක වුණු රංජිත් ඇතුළු ටීම් එක ඉක්මනටම එයාපෝට් එකට එන්න පිටත් වෙනවා. කොහොම නමුත් අත්අඩංගුවේ ඉන්න වන්දනා කියනවා මම රජයේ පවත්වන මැලේසියානු සමුළුවකට යන්නේ. මගේ ෆ්ලයිට් එක මගේ ඇරේ මට යන්න දෙන්න කියලා. ඒත් මෙන්න මේ නිලධාරීන් එක අහන්නේ නැහැ. ඉතින් වන්දනා ඔවුන්ට කියනවා තව එකවර උත්සාහ කරන්න දෙන්න. මගේ ඇඟිලි සලකුණු අපරාධකාරයෙක්ගේ වෙන්න බෑ කියලා. ඉතින් ඇගේ මෙන්න මේ ඉල්ලීමට නිලධාරීන්ගෙන් අවසර ලැබෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ වන්දනාගේ ඇඟිලි සලකුණු සාමාන්‍යයි. ඒ කියන්නේ CID එකකින් හොයන ඇඟිලි සලකුණක් නෙවෙයි. ඉතින් අන්න ඒත් එක්කම තමයි ඇයට ඉක්මනටම ෆ්ලයිට් එකට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ වෙද්දී ඇසිස්ටන්ට් දෙනවා එයාපෝට් එකට. ඉතින් ඔහු ඇවිල්ලා ඒ නිලධාරීන්ගෙන් අහන්නේ ඔයාලා අත්අඩංගුවට ගත්ත ගැහැණු ළමයා කොයිද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඒ නිලධාරීන් කියන්නේ ඒක වැරදීමක්. ඇයගේ ඇඟිලි සලකුණු වල ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්න ඒක නිසා ඇයට යන්න දුන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඇසිස්ටන්ට් ඔවුන්ට කියන්නේ ඇගේ ඡායාරූපයක් පෙන්වන්න කියලා. ඉතින් ඒ ෆොටෝ එකේ ඉන්නේ වන්දනා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි රංජිත්ගේ ඇසිස්ටන්ට් කියන්නේ වහාම ෆ්ලයිට් එක නතර කරන්න කියලා. ඒත් ඒකනේ පරක්කු වැඩි. මොකද දැන් තමයි ෆ්ලයිට් එක ගමන් කරන්න පටන් අරගෙන. ඉතින් දැන් අපිට පෙන්වන්නේ වන්දනා මෙන්න මේ ඇඟිලි සලකුණු බේරුනේ කොහොමද කියලා. ඉතින් ඇය විසින්ම හදාගත්ත කෘතිම ඇඟිලි සලකුණු තියෙන ස්ටිකර් කිහිපයක් නිසා තමයි මෙන්න මේ වෙලාවේ බේරිලා තියෙන්නේ. ඉතින් ඇය ඒක බෑග් එක ඇතුලෙන් අරගෙන ඒක ඇඟිලි වල සෙට් කරගෙන තමයි දෙවනි පාර ඇඟිලි සලකුණු තියලා තියෙන්නේ. ඉතින් අවසානයේදී මෙන්න මේ විදියට අමංගේ නංගිව දූෂණය කරපු නරුමයන්ගෙන් පලිගත්ත වන්දනා මෙන්න මේ විදියට රටින් පැනලා යනවා දර්ශනයත් එක්ක තමයි අසලු කියන මූවි එක නිමවටපත් වෙන්නේ.